අස්වැසුම් පළවෙනි අදියරේ ඔයාලා හැමෝටම සුබ ආරංචියක් කරගෙනයි මම මේ වීඩියෝ කරගෙන ආවේ. ඒ හින්දා වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න එපා. මොකද ඔයා මගේ channel එක දැනටම subscribe කරලා තිබ්බොත් තමයි මේ වීඩියෝස් බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ වීඩියෝස් මිස් වෙනවා. ඒක හින්දා subscribe කරපු නැති අය චූටි වෙලාවක් කරන් subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා කලබල වෙන්න එපා. ඉතින් බහුතරයක් NSB බැංකුවල සල්ලි දාන දිනයට කලින් දවසේ තමයි එයාලා මැසේජ් එක එවන්නේ. ඉතින් ඔන්න පළවෙනි අදියරේ අයගේ NSB බැංකුව වලට සල්ලි හෙට දානවා කියලා මැසේජ් එක අද එවලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එහෙම ආපු මැසේජ් එකක්. ඉතින් ගොඩක් අය මේක දන්නේ නැතුව මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් කලබල වෙනවා. එහෙම කොහමද අනාගතයේ වීඩියෝ එකක්ද මෙයා කරේ කියලා නෑ. මතක තියාගන්න අපේ ප්‍රදේශයේ සහ ගොඩක් ප්‍රදේශවල NSB බැංකුවල හිතන්නකෝ දැන් මේ මැසේජ් එකේ තියෙන NSB බැංකුව එකේ පළවෙනි අදියරේ සල්ලි මේ මෙතන පෙන්නන 10000 මුදල දානවා කියලා හෙට. ඒ කියන්නේ 2025 11 වෙනි මාසේ 13 වෙනි බ්‍රහස්පතින්දා දින. නමුත් මෙයාලා මේ මැසේජ් එක වල තියෙන්නේ අද දිනේ. ඒ කියන්නේ 2025 11 වෙනි මාසේ 12 වෙනි බදාදා දින තමයි මැසේජ් එක වල තියෙන්නේ. ඒ කියන්නේ අද මැසේජ් එක එවනවා හෙට ඔයාලගේ බැංකුවෙන් සල්ලි ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම තමයි ඒ හින්දා ඔයා අද බැංකුවට යන්න එපා. හෙට 13 වෙනිදා බැංකුවට යන්න සහ අනිත් බැංකුවලත් අනිවාර්යයෙන්ම හෙට වෙද්දි සල්ලි වෙන්නවා. හෙට හවස වෙද්දි ඔයාලට අනිවාර්යයෙන්ම බැංකුව වලින් සල්ලි ගන්න පුළුවන්. මොකද NSB බැංකුව එකේ මැසේජ් එක ආවා කියන්නේ අනිත් බැංකුවලත් NSB බැංකුව එකේ මුදල් මුලින්ම දැම්මට පස්සේ අනිත් බැංකුවලත් අනිවාර්යයෙන්ම මුදල් දානවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ හින්දා වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න එපා. දෙකටම බලන්න. ඒ වගේ මේ වීඩියෝස් මිස් නොවී බලන්න නම් ඔයා මගේ channel එක subscribe කරලා තියන්න ඕනේ. නැත්නම් මිස් වෙන්න පුළුවන්. තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හැමෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.